මං කියන්නේ වෙනස අපේ ජීවිතේ නාස්ති වෙන්නේ අනුන් හින්දා. වෙන කෙනෙක් ගෑවෙන්නේ නැතුව අකුසලයක් සිද්ධ වෙන්නේ නැහැ. දැන් ඔය ගෙදර ඇතුලේ නැතත් මිනිස්සුන්ගේ පංච ඉන්ද්‍රියන් උදාහරණයක් විදියට ඔය කියනෝ නේද මට දැක්කහම කේන්ති යනවා කියලා. ඔය කියනෝනේ දැහැට පේන්න බෑ කියලා කියනෝනේ. පින්නතුනේ අපි පුරුදු වෙන්න ඕන පාලනය කරගන්න ඕන. දැන් මේ ඉස්සරහා ඉඳගෙන ඉන්න කට්ටිය නැගිට්ටොත් එහෙනම් මොකද වෙන්නේ? අර පිටිපස්සේ ඉඳගෙන ඉන්න කට්ටිය කෑ ගහනවනේ පේන්නේ නැහැ කියලා. බෙරිහන් දෙනවනේ. ඔය බනහනකොට කාගේ හරි ෆෝන් එකකට සද්දෙට කෝල් එකක් එන්න ඕන. අර බලන්නේ නැද්ද මේ පැත්ත චච්චෝ කාලා? පුදුම විදිහට මිනිස්සු කලබල වෙනවා. වැඩිපුරම කලබල වෙන්නේ කාගේ දේවල් වලට? මේ අපෙන් වෙච්ච කිසි අඩුපාඩුවක් වැරද්දක් නැහැ. අපේ හරියට අපේ කන් දෙක හරි රුචි අර අනුන්ගේ කැත පුරුදු හොඳ අනුන්ගේ දේවල් හොයන්නේ. පුදුම රුදාක් නේ තියෙන අනුන්ගේ දේවල් අහගන්න. ඕකෝන්නම් දැන් බලන්නත් පුළුවන්. යන ගමන් කාට හරි කී කියා යන්නකෝ. නිකන් මං කියනවට කරන්නකෝ ඈ. බනහන්න වෙලා හිටු බහවලාගේ පොඩි වැඩක් දැක්ක නිවාඩුව කියන්නම් කියලා කාට හරි කියන්නකෝ. අර මනුස්සයා නිින්දයක් නැහැ නේ අර කහ ගන්නක. ඒ පුදුම විදියට අනුන්ගේ දේවල් හොයනවනේ. ජීවිතේට අල්ලපු ගෙදර බන දාලා තිබ්බට අපි අපේ ගෙදර ටීවී එක ඕෆ් කරලා බන අහනවද? බයිනවනේ එවුන්ට හැන ගන්නට දාගත්තා නම් ඇති කියලානේ. අපි ප්‍රවෘත්ති බල බල ටීවී බල බල ඉන්නකොට කොහොමද අල්ලපු ගෙදර පිගානක් දෙකක් බින්දන සද්දයක් එක්ක කුණු හරප වුණොත් එහෙම ඕෆ් කරන්නේ නැද්ද ටීවී එක? හා ගාලා සේරම සද්ද නවත්තලා අර කහනවා. මොකද අර හරි රුචි පින්නතුනේ අනුන්ගේ දේවල් අහන්න. අර මේ පැසිවලත් ඉන්නවද ගස් කපන මැෂිමක් ස්ටාර්ට් කරනකම් කන් දීගෙන මිනිස්සු. ඒක ගොබඩක්වත් කපන්න බෑනේ පොලිසියට කෝල් කරනවා. මේ පැසිවල එහෙම නැද්ද සමහරට? වෙලකට ගහපු වැලි ටිකක්වත් ඇදගත්ත හැකිද? ඔයත් ගෙවල් හදන්න වැලි ඇද්දි රෑද මත් දාන්නේද? පාන්දර නෙමෙයිද ගෙනල්ලා බාලා යන්නේ. ඇයි එච්චරටම මේ ගම් වල මිනිස්සු හොඳයි. ඒ දවල් වැලි එකක්වත් ගේන්න පුළුවන්. මේ ගෙයක් හදන්නනේ පින්නතුනේ අය මේකේ වැලි ගෙනල්ලා රජ වුණාද කවුරුව? අපි හරියට අවධානයෙන් ඉන්නේ අනුන්ගේ දේවල් වලට. දැන් මෙතන පොඩි එකෙක් කෑ ගහලා අම්මා පොඩි එකා වඩාගෙන යන්න ඕනේ මැසෙනක මැද්දෙන් නැගිටලා. අර අම්මා දිහා කණ්ඩ වගේ බලනවනේ. ඔයත්තන්ට පැහැදිලිද අපි හරියට අනුන්ගේ දේවල් හොයනවා?